හෙළ සිනමාවේ නිලි රචන යන විරුතාවලියලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම දැන් සමුගත්තාය. කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වෙනි වියෙහි පසු වූවාය. වර්ෂ 1947 අප්‍රේල් මාස 30 වන දින ගිල්බර්ට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය කැලණිය පෑලියගොඩදී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන් නුගයකට ජම්බුගස් මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කළාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැලණියේ වෙදමුල්ලට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වූවාය. ඇසිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේනි. මාලනී ෆොන්සේකා ඇගේ රංගන දිවිය ආරම්භ කරන්නේ වේදිකාවෙනි. 1963 දී නොරත රත වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී රඟපෑ අකල්වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගනය එක් කොට ඇත. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසුව එම වසරේදීම ඇය අබුද්දස්ස කාලේ දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපටවලද රංගනයෙන් දායක වූවාය. ඇය රංගපෑ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 140ක් පමණ වේ. ඒ අතර විදේශීය චිත්‍රපටද ඇතුළත්ය. ඇගේ සාර්ථකම චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන්මැණිකා, ධර්මසේන පත්‍රාජගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන චිත්‍රපට හඳුනාගත හැකිය. ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතන යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කරණි. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී සිවාජි ගණේෂන් සමග පයිලට් ප්‍රේමනාත්හි රඟුවාය. පසු කාලීනව ඇය රූපවාහිනියට ප්‍රවිෂ්ඨ වූවාය. ඇය රඟපෑ මැනලද පුතේ කිරිතුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර සහ අඹුදරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා අප්‍රමාණ විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලිනාට්‍යවල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලිනාට්‍ය නිලිය සම්මානයද හිමි විය. මාලනී සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවටද පත් වූවාය. මෑත කාලයේදී ඇය රඟපෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේගේ ආකාස කුසුමී හැඳින්විය හැකිය. හෙළ සිනමාවේ නිලි රචන යන විරුදයලත් මාලනී ෆොන්සේකා මහත්මිය ලබාගත් සම්මාන සංඛ්‍යාව අප්‍රමාණය. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිලියද මාලනී ෆොන්සේකායි. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමි කර ගැනීමත් සමගය. 1977 දී නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ඇය තවත් සම්මාන කිහිපයක්ම හිමි කරගත්තාය. 2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත් වූ 16 වන දෝවිල් ආසියානු සම්මාන උළෙලේදී වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින් මාලනියට රන් නෙළුම් සම්මානය පෙරනැමිණි. සරසවි සම්මාන හැරෙනකොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මානවලින්ද පිදුම් ලැබුවාය. ඇය රඟපෑ කෙම්මුර ටෙලිනාට්‍ය සඳහා 2000 වර්ෂයේදී සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇයට හොඳම නිලිය සම්මානයද හිමි විය. මාලනී ෆොන්සේකාගේ නමින් 2003 අප්‍රේල් 30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී පැවති මාලනී ෆොන්සේකා අභිනන්දන උළෙලට
එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහභාගී වෙමින් දශක 4ක් තිස්සේ ශ්‍රී ලාංකික සිනමාවට ඇය දැක් වූ සේවයද අගය කළාය. 2008 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි වසන ශ්‍රී ලාංකිකයින් විසින් මාල්නියට උපහාර පළ කෙරෙනු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී. ඇය විසින් ලබාගත් ජාත්‍යන්තර තලයේ සම්මානයන් ලෙස නවවැනි අන්තර්ජාතික මොස්කව් සිනමා උළෙලේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සම්මානය එයා දැන් ලොකු ළමයෙක් වෙනුවෙන් හිමි විය. එමෙබ 6 වෙනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ සිරිපාල සහ රන්මණිකා වෙනුවෙන් 1977 වර්ෂයේදී ගෞරව කුසලතා සම්මාන සහතිකය හිමි විය. එමෙන්ම 1989 වර්ෂයේ සොන්ටා ජාත්‍යන්තර සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සොන්ටා ජාත්‍යන්තර සම්මානය සාර්ථකම කාන්තාව ලෙස ඇයට හිමි විය. ඊට අමතරව 39 වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙලේ රිදී මයුර සම්මානයද ජාත්‍යන්තර සමෝපකාර සමිතිය විසින් 1998 වර්ෂයේ උපහාර සම්මානයද ඇයට පිදුම් දුන්නාය. ඊට අමතරව බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා 1978 වර්ෂයේදී හොඳම නිළිය උදෙසා ජනාධිපති සම්මානයද වසන්තයේ දවසක් 1979 වර්ෂයේදී හොඳම නිළිය සම්මානයද ආරාධනා චිත්‍රපටය උදෙසා 1981 වර්ෂයේදී හොඳම නිළිය උදෙසා ජනාධිපති සම්මානයද 1985 වර්ෂයේදී කලාසූරිය සම්මානයද 1996 වර්ෂයේදී විශ්ව ප්‍රසාදිනී උපහාර සම්මානය හෙවත් විශේෂ සම්මානයද ජනාධිපති විසින් මාලනී ෆොන්සේකා මහත්මියට පිරිනැමනු ලැබුවාය. සරසවි සම්මාන උළෙලයන්හිදී 1979 වර්ෂයේ හිඟන කොල්ලා වෙනුවෙන් හොඳම නිළිය සම්මානයද 1979 වසරේ ජනප්‍රියම නිළිය සම්මානයද 1980 වර්ෂයේ ජනප්‍රියතම නිළිය සම්මානයද 1981 වර්ෂයේ ආරාධනා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයද 1981 වර්ෂයේ ජනප්‍රියතම චිත්‍රපටය නිළිය ලෙසද 1982 වර්ෂයේ යසයිසුරු චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයද 1982 1983 1984 සහ 1985 යන වර්ෂයන් හතරේදීම ජනප්‍රියතම නිළිය සම්මානයද 1985 වර්ෂයේදී විශේෂ සම්මානයද 1985 වර්ෂයේදී ජූරියේ විශේෂ සම්මානයද 1985 වර්ෂයේ රණතිසර සම්මානයද මාලනී ෆොන්සේකා විසින් ලබාගත්තාය. එමෙන්ම OCIC සම්මාන උළෙලේදී 1977 වර්ෂයේදී එයා දැන් ලොකු ළමයෙක් හා සිටිපාල හා රම්මණිකා සහ දෙවියනි ඔබ කොහෙද යන චිත්‍රපට උදෙසා නිර්මාණශීලී රංගන කුසලතාව වෙනුවෙන් ඇය සම්මානයෙන් පිදුම් ලැබුවාය. එමෙන්ම 1980 වර්ෂයේ දඬුවම්රා චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණශීලී රංග කුසලතාවය උදෙසා සම්මාන ලබාගත් ඇය 1982 වර්ෂයේදී බැද්දේගම ඉන්දුට මල්මිටක් සහ සොල්දාදු උන්නහේ යන චිත්‍රපට උදෙසාද සම්මාන ලබාගත්තාය. එමෙන්ම 1965 වර්ෂයේදී හොඳම වේදිකා නිළිය ලෙස OCIC සම්මානය දිනාගත් ඇය 1968 වර්ෂයේදී ජනප්‍රියතම සහාය නිළිය වූවාය. 1972 වර්ෂයේදී නිධානය චිත්‍රපටය වෙනුවෙන් හොඳම චරිත නිරූපණය උදෙසා සම්මාන දිනාගත් ඇය 1972 වර්ෂයේම දීපශිකා සම්මානයද දිනාගත්තාය. 1977 වර්ෂයේ රන්පියුම උපහාර සම්මානයද 1973 දීපශිකා සම්මානය උදෙසා ජනප්‍රියම නිළිය ලෙසද 1976 වර්ෂයේදී ජනප්‍රියතම නිළිය ලෙසද 1980 වසරේ දක්ෂතම කාන්තාව ලෙසද 1990 දී ශ්‍රී ලංකා නළු නිළි සංගමය විසින් පිරිනැමූ රම් පදක්කමද 1990 ශ්‍රී ලංකා නළු නිළි සංගමය විසින් පිරිනැමූ රන් පදක්කමද දැක්විය හැකිය. එමෙන්ම 1991 වර්ෂයේ ස්වර්ණ සංක සම්මාන උළෙලේ මధు සමය චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය වූවාය. එමෙන්ම 1992 වසරේ විශිෂ්ටතම කාන්තාව වූ ඇය
1993 දී උණ්ඩා අභිනන්දන සම්මානයද හිමි කරගත්තාය. 1996 වර්ෂයේදී ත්‍රිනිකායක සංඝසාම ශ්‍රී පදනම විසින් උපහාර සම්මානයක් පිරිනමන ලද අතර 1997 වර්ෂයේදී ලංකා කලා සංගමය විසින් සත්පියුම් ප්‍රසාදිනී ස්වර්ණ පද්ම උපහාර සම්මානයද ඇයට ලබා දුන්නාය. එමෙන්ම 1997 වර්ෂයේ සුමති ටෙලි සම්මාන උළෙලේ පිටගම් කාර්යෝ ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය බවටද ඇයපත් වූවාය. එමෙන්ම 2001 වර්ෂයේ සුමති ටෙලි සම්මාන උළෙලේ කෙම්මුර ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය වූ ඇය 2001 වර්ෂයේ UW සුමතිපාල අනුස්මරණ සම්මාන උළෙලේ යාවජීව සම්මානයද ලබා ගත්තාය. 2001 වර්ෂයේ කොළඹ සරසවි කලාපීඨයේ උපහාර සම්මාන උළෙලේ 40 වසරක සිනමා දායකත්වයේ වෙනුවෙන් උපහාර සම්මානයද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යා විද්‍යාලංකාර පිරිවෙන හා කැලණිය ගම්වාසීන් විසින් 2003 වසරේ උපහාර සම්මානයක්ද ඇයට පොදු දුන්නාය. 2003 වර්ෂයේදී වේදිකාව සිනමාව හා රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාව උදෙසා උපහාර අභිනන්දන සම්මානයකදී පිදුම් ලැබූ ඇය 2008 ස්ලිම් නෙල්සන් ජනතා සම්මානයද 2008 වර්ෂයේ ආකාශ කුසුමේ චිත්‍රපටය වෙනුවෙන් රජත මයුර සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. මෙලෙස සම්මාන රැසකින් පුද ලබා හෙළ සිනමා අඹර ඒකාලෝකමත් කොට දිවි සැරියට සමුදුන් මාලනී ෆොන්සේකා මහත්මියට SL Hub නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මෙලෙස සම්මාන රැසකින් පුද ලබා හෙළ සිනමා අඹර ඒකාලෝකමත් කොට දිවි සැරියට සමුදුන් මාලනී ෆොන්සේකා මහත්මියට SL Hub නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.